දැන් මෙයා පොලිස් නිලධාරියා අපිව අතාරින්න වෙන දඩකොලේ ලියන්නමයි හදන්නේ. මේ වෙලාවේ මගේ චූටි පුතා. එයා බලන් ඉන්නවා පොලිස් නිලධාරියා දිහා. එයා ටිකක් වෙලා බලන් ඉඳලා මෙහෙම පොලිස් නිලධාරියාගේ බෙල්ලට පනිනවා. බෙල්ලට පැනලා තාත්තේ කියලා පොලිස් නිලධාරියාගේ මූණේ පිනවා. ඊට පස්සේ මගේ වයිෆ් මෙහෙම ළමයා අදිනවා. මෙහෙම අදිනවා. හැබැයි ඌ එන්නේ නැහැ. ඌ තාම අර පොලිස් නිලධාරියාගේ බෙල්ල බදාගෙන ඉන්නවා. මම ඉන්නට අත් දෙක තියාගෙන මෙහෙම බලන් ඉන්නවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා අපිට වැඳලා කියනවා මහත්තයෝ මේ ළමයිනුත් අරගෙන පරිස්සමට යන්න. මම කියන්නේ අපි එහෙම මේ අපේ වැඩවලට ළමයිව පාවිච්චි කරාට කමක් නැහැ කියලා. මොකද මම දන්නවා මෙතන ඉන්න තාත්තලාවත් මේකෙන් එළියේ ඉන්න තාත්තලාවත් කවදාකවත් ඒ කියන්නේ හොස්පිටල් කිව්වේ එක හරි ඉස්සරහා ඉඩක් ගන්න ළමෙක් වඩාගෙන යන්නේ නැහැ. හරි වෙන රටවල් වල වගේ අපේ රටේ කවදාකවත් ඡන්දයක් බලාගෙන හරි ළමෙක් වඩාගෙන ෆොටෝ එකක් ගන්නෙ නැහැ.